දේශනාව පැවැත්වීමෙහි අරමුණු වන්නේ උදා වූ 2026 නව වසර සාමය සතුට සෞභාග්‍ය සපි සුබ නව වසරක් වීමටත් විද්‍යා සුළුපුණාතුවෙන් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සහ විපතටපත් සියලු දෙනාටම සෙත් පැතීම පොතවසන ආයතනයේ සේවය කර මියගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම සහ දැනට සේවය කරනු ලබන සහ කරනු ලැබූ සියලු දෙනාටම සෙත් පැතීම. එසේනම් ප්‍රථමයෙන්ම අප විසින් සිදු කරන ලද ආරාධනාව ඉරසා පදාරා සදහම් මණ්ඩපයේ වැඩ සිටින පුරාවිද්‍යා පරිශන නිලධාරී විජයකර විසුද්ධාරාමාධිකාරී ශාස්ත්‍රවේදී නම කියන්න අවසරයි පූජනීය රබාවී බ්‍රහ්මවිජය ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සදහම් මණ්ඩපයේ වැඩ සිටින සිල්වා ස්වාමීන් වහන්සේ හට සතරක දේශනය ආරම්භ කිරීමට දැහැ පිළිගැනීම සඳහා මේ ආරාධනාව පරිශන මණ්ඩලයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා තිසරණ සහිත පංචශීල සමාදන් වීම සඳහා නිරතතාවක් සම්පන්න සම්පූර්ණයක් පවත්වන තේරක් නමස්කාරය Namo Tassa Buddham Saranam Gacchami Dhammam Saranam Gacchami Sangham Saranam Gacchami Dutiyampi Buddham Saranam Gacchami Dutiyampi Dhammam Saranam Gacchami Dutiyampi Sangham Saranam Gacchami Atiyampi Buddham Saranam Gacchami Atiyampi Dhammam Saranam Gacchami Atiyampi Sangham Saranam Gacchami Anatipātārīramani sikkhapadam samadhiyāmi Adinādāna vīramani sikkhapadam samadhiyāmi Kāmesu Miccācārā vīramani sikkhapadam samadhiyāmi Musāvādā vīramani sikkhapadam samadhiyāmi Suramīraya Majjapamādattāna Vīramani sikkhapadam samadhiyāmi Dari satu ilmu Samanta Cakkavālesu Attāgattantu devata Satdhammam Nirājatsa Sumamitu Saddhamukadam
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චතුපාරෝ මේ භික්ඛවේ අඤ්ඤාවතිය සංවත්තන්ති කතමේ චතුපාරෝ සත්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ අම්මානුකම්ම පටිපත්ති සද්ධාගති සම්පන්න ගුණදරක වාසනාවන්ත පින්වත්නි කුල් පරිශ්‍රායතනයේදී සභාපතිතුමා අපේ ආචාර්ය විරමතුමා ඔබේ මධ්‍යක්ෂකතුමිය ආචාර්ය නයිනයි ආරච්චිගේ මහත්මයාට සද්ධා සම්පන්න පුණ්‍යවන්ත පින්වත්නි 2026 වර්ෂයේ උදාවක් සමග විවිධ ආයතනයන් වල උදාවන වර්ෂයක සමගාමීව ඊ දවසේ වගේ අද දවසේ විවිධ ආගමික වැඩසටහන් සිදු කරනවා. ඒ ආගමික වැඩසටහන් අතර අද දවසේදී මෙමිල පරිශන ආයතනයේ බෞද්ධ සංගමයේ මගින් සංවිධානය කරන තුයදෙන ධර්මානුශාසනාවයි මේ ආරම්භ කරන්නේ. සංවර්ධන ආයතන පරිශන ආයතනයේ අපේ සභාපතිතුමා මහාචාර්ය වික්‍රමසිංහ මහත්මයා ප්‍රවි මධ්‍යක්ෂකතුමිය ආචාර්ය නයන ඉසාරගේ මහත්මයා ප්‍රවි නියෝජ්‍ය පරිශන ආචාර්ය චන්දි ගාලේගම මහත්මයා ප්‍රවි නියෝජ්‍ය අධ්‍යක්ෂක පාලනය නයන කුරුප්පු මහත්මයා එවැගේ ජ්‍යෙෂ්ඨ කලකාධිකාරී चंद्रनाथ महोदय प्रमुख आयतनी सेवक निलधारी महात्मा තමයි අද මේ ඉන්කම සිද්ධ කරන්නට ඒකාත්මික වෙලා තිබෙන වශයෙන් බෞද්ධ සංඝ සංස්කෘතික ලයින කුරුප්පු මහත්මයාගේ මුල්කත්වයේ තුමාගේ සංගමයේ තුලින් මේ කටයුත්ත දවසේ සිද්ධ කරනවා. පරිසරයේ කියන වර්ෂයක් උදා වෙන තනක් ගාන්තික විසුද්ධියට මේක මාසයකට පෙර අපි හැම කෙනෙක්ම ඇඬෝ කම්පලින් ශෝකයට පත් වූ මොහොතක තමයි අපි අද මේ නව වර්ෂයක පාතඹල තිබෙන්නේ. ඒකත් මේ පින්කමේ ආරම්භ කරගෙන තිබෙනවා අපේ රටේ නොවැම්බර් 27 තිබිච්ච විකාශය පුනාතුරේ මේ පදෝපදී කොපේන සහෝදර සහෝදරියන් මේ ඒකකින් අනුමෝදන් කරන්නත් ඒ වගේම අසලු තත්වයට පත් වී සිට සියලු දෙනාටම ආශිර්වාද කරමින් අනුමෝදන් කරන්නත් මේ පින්කම ආරම්භ බවට පත් කරගෙන තිබෙනවා. ඔය කියන ආරම්භ ප්‍රාර්ථනා එක්ක මේ පොල් සංවර්ධන පොල් පරිශන ආයතනයේ ආධුනික මුත්තු සිදු කරලා මේ සේවය කරලා අරෝසපත් පිච්ච ආදි මුතු මිත්තු සියලු දෙනාම සේපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කරන්නත් අනුමත කරගෙන තිබුණු වගේම
අපේ සභාපතිතුමා අධ්‍යක්ෂකතුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට ඒ වගේම අපේ නිලධාරී මහත්මීන්ටත් ඒ වගේම සේවය කරන සියලු සේවක සේවකාදීන්ට නව වර්ෂයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ පින්කම ආරම්භ කරගෙන තිබෙනවා. ඔන්න ආරම්භ කිව්වම මතක් කරගන්න. ඊට වඩා මම මේ පිළිවෙල පැහැදිලි කරන්නේ නැහැ. එතකොට දැන් මේ හැම කෙනෙක්ම මෙතන විශේෂත්වයක් තිබෙනවා මම දකින විදිහට අපි ජීවත් වෙන්නේ බහුආගමික පරිසරයකනේ. බහුආගමික පරිසරය. එතකොට බෞද්ධ ආයතනින් හිතුණු ආයතනින් ඒ වගේම ඉස්ලාම් අයත් ඇති. ඒ වගේම හින්දු භක්තිකයෝ ඇති. මේ ඔක්කොටම එකට ඉඳගෙන සමරන්න පුළුවන්, අදහන්න පුළුවන්, ඒ වගේම පිළිපදින්න පුළුවන් දර්ශනය තමයි බුදුදහම. මේකන් පස්සේ කාලෙදී මේක ආචාර්යතුමා දන්නවා අපි මේක පස්සේ කාලෙදී මේ දහමක් බවට දහමක් බවට පත් කරගත්තා. හැබැයි මේක බෞද්ධ දර්ශනය. දර්ශනය කියලා කියන්නේ ඕනම ආගම ඕනම ප්‍රතිපත්තිය අනුගමනය කරන කෙනෙකුට ඇවිදින් මේක පිළිපදින්න. ඒක පිළිපදින්න. බුදුහාමුදුරු කොයිම තැනකදීවත් පහනම් පහන්චි නියෝග බලවලට මේක මේ අයට විතරමයි කියන්නේ. සමේත සියල්ලන්ට බුදු. ඕනම කෙනෙකුට ඒහි පස්සිකෝ ඇවිදින් බලන්න. ඇවිදින් බලන්න. මේ දහම තුළ තිබෙන මේ දර්ශනයේ තුළ තිබෙන මහ වටිනා ප්‍රතිපත්ති ප්‍රතිපදාවන් තිබෙනවා. මේ අපේ ජීවිත සකස් කරගන්න. ජීවිත උරුපුරුදු කරගන්න. එයි ජීවිත උරුපුරුදු කරගන්න. මොනවා නිසාද? මේ අපේ පුරුදුකත්වයෙන් මේ හැම කෙනෙක් තුළම තියෙනවා කුංචි කුංචි වඩපාඩු. නැති කෙනෙක් නෑ. දෝෂයක් තිබෙනවා. ඒ වගේම හොඳ වටිනා මනුස්ස ගුණ ධර්මයක් අපි තුල තියෙනවා. එතකොට අර සමහර වෙලාවට අනුපාත නිසා හොඳ මනුස්ස ගුණ ධර්ම ටික වැහිලා තියෙනවා. වැහිලා තියෙනවා. එහෙනම් මේ ධර්මයේ තුලින් මේ දර්ශනීය තුලින් කරන්නේ වෙන යමක් නෙමෙයි අර නරක කුංචි කුංචි අනුපාත ටික බහැර කරලා දාලා අර තමන් තුල තිබෙන හොඳ වටිනා ප්‍රතිපත්ති ගුණ ධර්ම ගුණ වර්ධනය කරගන්නට අත්දැකීම් තමයි ධර්මයේ තියෙන්නේ. ඒක ඊළඟට පාරමිතාවක් විදිහට පුරාණ දෙවියන් අපේ වීර පාරමිතාවක් තුලින් කෘෂ්ණාංශය කරන අපේ ආත්මීය මුක්තිය හොයාගන්න පුළුවන්. එතන තමයි මේ ධර්මයේ. ඒකට අර කිතුණු දහම අදහන කෙනාද මුස්ලිම් කෙනාද හින්දු කෙනාද කියලා දෙයක් නෑ. ඕනම කෙනෙකුට පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන් මේක ගන්න. මේක වැළඳගෙන යොස්සුමට ගමන් කරන්න පුළුවන්. ඒ තුළින් ඔබට මෙලොව ජීවිතයක ලොකු අස්වැසිල්ලක් සාංශාරික ගමනට ලොකු අස්වැසිල්ලක් උදා කරගන්න පුළුවන්. අන්න එතන තමයි ධර්මයේ. ඒ නිසා මේ අපි නව වර්ෂයක් උදා වෙන දවසේ විවිධ සුභාශිංසන වැඩසටහන් සිදු කරනවා. ආශිර්වාද කරන්ත නේද සුබ පතන්ත විවිධ දේවල් කරනවා. අපි අලුත් අවුරුද්දේදී ආයතනයේ දෙනකොට හරි ලස්සන පිළිවෙල තැන්පත් කරගෙන හරි නේද බොහෝ පිළිවෙල කරන වෙලාවට වඩා ඇවිදින් හැම කෙනෙකුටම අත්කලක් දිලේ දක්කට දීන සුබපත් ඔය සුබපතිව කොයි විදිහටද අපි කරන්නේ මෙතනින් පටන් ගන්න සුබපතක් නොකරමු අවුරුද්ද පුරාම පෞද්ගලික අවුරුද්ද පුරාම වන්දු වෙලා බැනගෙන ගහගෙන නේද ඔක්කොම කරලා අවසානයේදී අලුත් අවුරුද්ද දෙවිලා අකට දීලා සුබ නව වසරක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඇතුළතින් ඔබ තියනවාද? හදවතට ලෝක තියනවාද? බයිබලයේ මේ ඔක්කොම ලස්සනයි. මේ ඔක්කොම හරිය ලස්සනයි. හැබැයි කොච්චර බාහිරින් ලස්සන වුණත් හදවත ලස්සන නැත්නම් ඒ මනුස්සය තුළ තියෙන හලාහල විස. එනිසා අපි අර සුබ නව වසරක් වේවා කියලා කියනකොටම ඉන්න ඕන හදවත. සුබ නව වසරක් වේවා කියලා යටින්දී පුත දෙන කිරිද යමන් කියලා කියනවා නම් හිතනවා නම් ඒ ආශිර්වාද ගන්න.
එහෙනම් මේ නව වසර සුබ කරගන්නට අපි ලස්සන කරගන්න ඕන අපේ සිතුවිලි ලස්සන කරගන්න. සිතුවිලි ලස්සන නැති තැන අපේ වචන හරි කැතයි. අවලස්සන. සිතුවිලි ලස්සන. ඒ සිතුවිලි ලස්සන කරගන්න තමයි මේ වගේ මේ ධර්මානුශාසනාවන් මේ වගේ වැඩසටහන් මේ වගේ පින්කම් සංවිධානය. අනිත් කියලා අපි හැම කෙනෙකුට කුංචි කුංචි අඩුපාඩුකම් තියෙනවා. ඔය අඩුපාඩුකම් තමයි සිතුවිලි වල අවලස්සන. ඒ නිසා සිතුවිලි ලස්සන කරගෙන අලුත් අවුරුද්දට අපි ආශිර්වාද කරනවා. අපි කොච්චර ලස්සනට අලුත් අවුරුද්ද වෙනදා කලන්නේ ලස්සනට මොනේ නේද? විවිධ දේවල් ගාන නේද? පාට කරගත්තොත් වැඩක් නෑ. අපේ සිතුවිලි ලස්සන. ඔය බාහිර ලස්සනට වඩා අභ්‍යන්තර ලස්සනේ හරි වටිනවා. එනිසා මේ ආයතනයක් දිනුවෙන්ට ආයතනයක අභිවෘද්ධිය වෙනට ආයතනයක් සංවර්ධනය වෙනට එහි සේවය කරන සියලු දෙනා තුළම තියෙන්න ඕන සිතුවිලි වල මොකක්ද සංවර්ධනයක්. අපි හැමදාම ආයතනයක ඈති මෙහෙදි වෙලා ඉන්නවා නම් සිතුවිලි වලින් අපි පැහැදිලා ක්‍රියාකාරකම් කොච්චර අපි සැලසුම් කරකඩක් නැහැ අපේ සිතුවිලි අම්මරිනා සිතුවිලි අලුත් විදිහට හිතන්න උත්සාහ කරන්නේ නැත්නම් එනිසා ඒ දේවල් වෙනුවට අපි උත්සාහ කරන්න මේ නව වර්ෂය තුල ඔබේ ජීවිතයේ සංවර්ධනයක් සිතුවිලි වලින් ඇති කරගන්න ඔබේ ජීවිතයේ තියෙන තරහයන් ගතිය තියෙනවා කේන්ති යන ගතිය තියෙනවා නේද එක එක්කෙනාත් එක්ක අඳගබර වෙන ස්වභාවය තිබෙනවා ඒ වගේම අපේ හිතේ මාන්නේ කියලා දේ නේද මාන්නේ කියන දේ හැමෙට තියෙනවා අපිට මාන්නේ කියන දේවල් තියෙනවා ඒ වගේම බොරු කියනවා කේලම් කියනවා පරුෂ වචන හිස් වචන මේ දේවල් අපි නතර කරගන්න ඕනේ හැදෙන්නේ මේ අවුරුදු වෙන ලෝකයක් හදන්න ඕනේ ඔබ ඔබගේ ජීවිත ඔබ හදාගන්න අනේ මම මෙච්චර කාලයක් ඉතින් හිතන්න මම මෙච්චර කාලයක් මේ විදියට බොරු කිව්වා මම මෙච්චර කාලයක් අනුන් වෙනු කේලම් කිව්වා මම මෙච්චර කාලයක් මේ අවුරුද්දේ මම කරේ මොනවද අනුන්ගේ අඩුපාඩු වෙපේක අනුන්ගේ දොස් හොපේක නුකුණ හොපේක අවදාපත් කරන්නේ අනුන්ගේ දොස් දකින්න කෙනා හඳුන්වනවා මොනවා කවුරු කියලාද අනුන්ගේ දෝෂේම හොයන කෙනා මොකක්ද කියන්නේ අනුන්ගේ ගුණේ නැතර කෙනාට ගුණමකුව අනුන්ගේ දෝෂයක්මයි මෙයන් අනුන්ගේ අඩුපාඩුවක්මයි මෙයන් එයාට ගුණමකුව කවදාකවත් සසරේ වැරදිච්ච තැන් අපිට අද අපි කොයිතරම් උත්සාහ කරත් අනුමතර ජනප්‍රිය වෙන්න ප්‍රසිද්ධ වෙන්නයි බැරි හැකියාවක් නැත්තේ අපි හැමදාම සසරේ කරලා තියෙන අනුන්ගේ ගුණේ නැසෙනවා ඒ නිසා අනුන්ගේ ගුණේ නැසන්න එපා අපි උත්සාහ කරන්න ඕන තමත් කෙනෙක් කියලා පුංචි හරි වටිනා ගුණයක් තියෙනවා ආනිකාගේ ඒක අගේ කරනකොට තමයි මේ ආයතනයේ තුල සංවර්ධනයක් මානව සංවර්ධනය ඇති වෙන්නේ මානව සංවර්ධනයේ සිටවිලි වලින් වර්ධනය වෙන්න මේ ආයතනයේ දියුණුව ආයතනයේ නව සංකල්ප වලින් අලුත් මඟකට යොමු වෙනවා එහෙම නැතුව අනුන්ගේ අනුපාඩු හොයා ඒලක් කියා පොරු කියා කොයි කාලේ ගත කරා Tamanට වැඩුකුත් නැති අනුන්ට වැඩුකුත් නැති ඉස්ලාම කියා බින්නවා නම් ඒ හැමදාම පාලකමයි වෙන්නේ වල පල්ලටමයි යන්නේ ඒ නිසා මේ අලුත් අවුරුද්දේ මම ඔබට දුන්නු ධම්ම චින්තාව තමයි සිතුවිලි තමයි පුරුදු කරන්න තියෙන අනුපාඩු අඩු කරගන්න එකපාරටම නතර කරගන්න බෑ නේද එකපාරටම බෑ මොකද මේ කවුරු සරලක් නෑ ඒ නිසා ටිකෙන් ටික අඩු කරන්න උත්සාහ බොරුවක් කියන්න හදනකොට මතක් කරගන්න අපච්චි අලුත් අවුරුද්දේ පුරා විද්‍යා හම්බුරගෙන බණට කිව්වොත් මෙන්න මෙහෙම කියලා මතක් කරගන්න එතකොට බොරු කියන්නේ අර බණට හාමුදුරුවෝ මේ මුතුන් බොරු කියන්න එපා කියලා අන්න ඇති කරගන්න කේලමත් අහනකොට හරි කියන්න හදනකොට හරි මතක් කරගන්න ඉදාර හාමුදුරුවෝ බණට කිව්වොත් වැරදි සිතුවිල්ලක් හිතට කේන්තියක් ප්‍රෝධයක් ඇති වෙනකොටම මතක් කරගන්න මේ දරුවෝ අන්නෙමිට ඔබ හදාගන්න කෙටි අස්සසෙල්ලක් නොවි එනිසා
අපි ලස්සන බාහිර කොච්චර බාහිර ලස්සනවත් වැඩක් නැහැ. අභ්‍යන්තරය පිරිසිදු. අභ්‍යන්තරයෙන් අපි ලස්සන වෙන්න ඕන. අභ්‍යන්තරයෙන් ලස්සන වෙන්න මේ පරිසරයේම මේ සමාජයේම හරි ලස්සන. ඒ නිසා මම අද ඔබට අභ්‍යන්තරය පිරිසිදු කරගන්න හේතු වෙන කාරණා මොනවද කියන එක තමයි මේ ධර්ම දේශනාව පුරාවටම දේශනා කරන්න මාතෘකාව. හැම කෙනෙක්ම හොඳට බණහන් ඇත්ත කියලා මම දන්නවා. ඒ නිසා තුරුවන් පිළිබඳව පැහැදිලිව කවුරුවේ ඇති කරගෙන ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනවා. අද මම ඔබට බණ කියන මාතෘකා කරේ සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ සගතක වග්ගය තුල බුදුහාමුදුරේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට පඤ්ඤාවුත්තික කියන සූත්‍රය. මේ පඤ්ඤාවුත්තික කියන සූත්‍රයේ පිටුතුන් හේතු වෙන්නේ අපිට ප්‍රඥාව වර්ධනය කරගන්න. ප්‍රඥාව වර්ධනය කරගන්න හේතු වෙන්නේ මම අර මුලින් භූමිකාවක් හදාගෙන අර සිතුවිලි ගැන එහෙනම් ඔන්න මනස සකස් කරගන්න හේතු වෙන කාරණාවන් තමයි මේ පඤ්ඤාවුත්තික සූත්‍රයේ තුල දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කරන මේ විදිහට චක්කාරෝ මේ වික්කවේ පඤ්ඤාවුත්තිය සංවර්ධන්ති. චක්කාරෝ මේ වික්කවේ මහණෙනි කාරණා හතරක් තියෙනවා. මොනවද මේ කාරණා හතර? පඤ්ඤාවුත්තිය සංවර්ධන්ති. පඤ්ඤාවුත්තිය බුද්ධිය කියන්නේ වැඩි දියුණු කරගන්න, වර්ධනය කරගන්න, ප්‍රගුණ කරගන්න. හේතු වෙන කාරණා හතරක් තියෙනවා. මොනවද ප්‍රගුණ කරගන්නද? ප්‍රඥාව වර්ධනය කරගන්න හේතු වෙන කාරණා හතරක් තියෙනවා. හතමේ චත්තාරෝ මොනවද ඒ කාරණා හතර? පළවෙනි එක සත්පුරුෂ සංසේ. සත්පුරුෂයන් ඇසුරු කිරීම. බලන්න මේ සූත්‍රය හරි ලස්සනයි. දෙවෙනි එක සද්ධම්ම ශ්‍රවණ. ධම්ම ශ්‍රවණය. තුන්වෙනි එක යෝනිසෝ මනසිකාර. යහපත් වූ කල්පනා. හතරවෙනි එක ධම්මානුධම්ම ප්‍රතිපදා. ධර්මානුකූල ප්‍රතිපදා. ඔන්න ප්‍රඥාව වර්ධනය කරගන්න හේතු වෙන කාරණා හතරක් තමයි මේ සූත්‍රය තුළ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මොනවද මේ කාරණා හතර? පළවෙනි එක තමයි සත්පුරුෂයන් ඇසුරු. දෙවෙනි එක දහම් ශ්‍රවණය. තුන්වෙනි එක යහපත් වූ සිතුවිලි ඇති කරගෙන යහපත් වූ කල්පනා. හතරවෙනි එක ධර්මානුකූල ප්‍රතිපදා. ඔන්න කාරණා හතර. මොකටද මේවා වැදගත්? ප්‍රඥාව වර්ධනය කරගන්න. මොකක්ද මේ ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව කියන්නේ මොකක්ද? ප්‍රඥාවයි බුද්ධියයි කියලා කියන්නේ දෙකක්ද එකක්ද? දෙකක්. මගේ ළඟම ඉන්න මේ උපාසක මාත්‍ය දෙකක්. ප්‍රඥාවයි බුද්ධියයි කියන්නේ දෙකක්. ඔව් දෙකක්. ඒ පොදු මතයෙන් මෙතන ඉතිපත් කරේ දෙකක්. හරි. ප්‍රඥාවයි බුද්ධිය කියන්නේ දෙකක්. බුද්ධිය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? බුද්ධිය කියලා කියන්නේ අපි යම් ගුරුවරයෙක්ගෙන් දෙයක් දැනෙන්න පොතපත කියලා ලබාගත්තු දැනුම ලබා ගන්නා දැනුම විනුම් ගන්න තමයි බුද්ධිය. මේ බුද්ධිය හඳුන්වනවා බහුශ්‍රුත කියලා හඳුන්වන බහුශ්‍රුත කියන පදේ ඉතිලා තියෙන බහු කියලා කියන්නේ බොහෝ. සුත කියලා කියන්නේ අහලා කියන. බොහෝ දේ අසා දැනගෙන තිබෙන නිසා ඔහු බහුශ්‍රුතයි කියලා හඳුන්වනවා. එහෙනම් බුද්ධිය කියලා කියන්නේ බොහෝ දේ දැනගෙන තිබෙන නිසා ඔහු බුද්ධිමත්. ඒ විශේෂ තුලින් වෙන්න පුළුවන්, ඒ නිර්මාණය තුලින් වෙන්න පුළුවන්, ඒ ක්‍රියාකාරකම් තුලින් වෙන්න පුළුවන්. ඔහු ඒ විශේෂ දැන් මේ පිළිගන්න. අන්‍යයට පුදුම. එතකොට බුද්ධිය ඒ ප්‍රඥාව කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියන්නේ බුද්ධියට සමාන කරන්න පුළුවන් දෙයක්. ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධතා ඥාන. එකින් එක අපි විවිධ පාරමිතාවක් ප්‍රගුණ කරමින් පුරුදු කර. දැන් පන්සිල් සමාදන් වුණා. ඒ සමාදන් වුණු ශික්ෂාපද පහ අපි අවබෝධයෙන් ආරක්ෂා කරන්නට උත්සාහ කරනවා. අන්න ඒක තමයි මම කියන්නේ සරලවම ප්‍රඥාව.
සරලව මම කිව්වේ උපමාව. එහෙනම් අපි දන් දෙනවා, දන් දීලා මොකක්ද කරන්නේ? දන් දීම තුලින් අපි පුරන පාරමිතා මොකද? ප්‍රඥාව මොකද? දානි තුලින් පුරන්නේ. දැන් අත්හැරීම. කෙනෙකුට දෙයක් දීලා ඒක කොහොමද කියලා අපව ගිහිල්ලා විපරම් කරලා බලන්නකෝ. මන් දුන්න දේ එයා පරිහරණය කරනවාද, පරිභෝජනය කරනවාද, ඒක මොකද කරන්නේ කියලා හොයන්න පුළුවන්ද? දුන්න කියන්නේ අත්හැරීම. ආයේ ගැන හොයන්න බෑ. දැන් මොන සමහර අය උදේට නේද? අඹ යාළුවගේ ඉන්නෝනේ සමහර අය නේ. අඹ යාළුවගේ ඉන්නවා. ඒ අඹ යාළුවගේ ඉන්න එක පාරට මයි කොළඹගේ තරහයි. ඒක මොකද? අරයට මම මෙවුවත් දුන්නා, අරවත් දුන්නා, මෙහෙමත් උදව් කරලා කියලා මෙහෙමත් කරා හරියට එහෙම කියන්නේ. යාළුවට උනත් දීලා ඉවරනේ දානයක් කියන්නේ පරිත්‍යාගයක් කියන්නේ මෙතනලා තියෙන. ආය අබයාලෝ නයිකොලම් වුණා කියලා දුන්නු දෙයක් කියන්නේ මොකද? කතා කරන්නේ. දුන්නු දෙයක් ගැන කතා කරනවා නම් එයා ඒක දීලා තියෙන්නේ නිකන් පේන්න විතරයි දීලා තියෙන්නේ. ඉතින්වත් කරලා. ඉතින්වත් කරලා. අන්නේ නිසා අපි ඉතින්වත් හරියට සූත්‍රය. අන්තිමට ප්‍රඥාව. එහෙනම් මේ ප්‍රඥාව නැත්නම් මේ දර්ශනය අනුගමනය කරන්න. බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ අටක නිපාතේ අනුරුද්ධ සූත්‍රය තුළ දේශනා කරන මහා පුරුෂ විතරක 8ක් දේශනා කරනවා. මේ මහා පුරුෂ විතරක 8 තියෙන 7 වෙනි මහා පුරුෂ විතරකේ තමයි පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ න්‍යායං ධම්මෝ දුප්පඤ්ඤ. මේ ධම ප්‍රඥාවන්තයින්ද මිස අනුවදින්ද පොදුට බුද්ධිමත් අය ඉන්නවා. හැබැයි ධර්මයේ දැනගන්න ප්‍රඥාව. ධර්මයේ දන්නවා. හැබැයි ප්‍රතිපදා පූර්ණේ කරනවා නේ. ප්‍රතිපදා පූර්ණේ කරනවා කියන්නේ අපි එකින් එක පිළිපදිනවා. ඒ පිළිපැදීමට ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවේ බුද්ධිය අතර වෙනස මම ඔය පැහැදිලි කරේ. වෙනතේ ප්‍රඥාව බුද්ධියෙන් ඉහළට ගිහපු කෙනාට අපි කියනවා පඬිතයා කියලා නේ. පඬිතයා. එතකොට දැන් ඔය අපේ ඉන්දියාව, ලංකාව, තායිලන්තේ වගේ රටවල් වල මාධ්‍ය භාෂා නැත්නම් මේ පාලි භාෂාව ඉගෙන ගත්ත මහා ප්‍රාප්තිය හිටියේ. ඒ අය බුද්ධ දේශනාව නැත්නම් මේ ත්‍රිපිටකය 10-12 වතාවක් කියවන උදුට කටපාඩම් කරපුවා. ඒ රහත් වුණාද? හරියට එහෙම කෙනෙක් කියනවා කියලා. එයාලට බුද්ධිය ඉහෙලට කියලා දෙව ධර්මයේ කියලා හොඳට දන්නවා. හැබැයි ඒක පුරුදු කරගන්න. ධර්මයේ හොඳට කියනවා. හැබැයි පුරුදු කරගන්න. අන්නේ අදක බුද්ධිමත්තා. හැබැයි මේ බුදුහාමුදුරන්ගේ යේ ධම්මා හේතු පබවා කියන මේ පදේ විතරක් ශ්‍රවණය කරපු අය නිවන් දැක්කා. එක පුතු වර්ධන පහල නිවන් දැක්කා. වජෝහරණන් කියන මේ බණපදේ විතරක් වීර්යයක් හැටියට සුදුරදිකට පිරිමදින්න දුන්නයින් පස්සේ එයා නිවන් දැක්කා. අන්න බලන්න ඒක තමයි ප්‍රඥාව. එකම දහම් කරුණක් හරි ගැඹුරින් මේ පිළිබඳව මෙනෙහි කරමින් එහි දියුණුවට ගමන් කරමින් මේ පිළිබඳව වීර්ය වඩනවා නම් අන්න ඒකට ප්‍රඥාව. එහෙනම් බුද්ධියත් අපිට ඕන. බුද්ධිය නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. ඒ වගේම තමයි බුද්ධිය ඇතුලේ වඩන්න ඕන දේ තමයි ප්‍රඥාව. මේ ඔක්කොම බුද්ධිමත්. හැබැයි ප්‍රඥාවන්තයෝ විතරයි. හරියට. මේ ඔක්කොම බුද්ධිමත්. ප්‍රඥාවන්තයෝ හරියට. ඒ නිසා බුද්ධිමත් ඔබ ඔබේ ජීවිතේ තව දකින්න හරිය වටිනා වූ කැඩපතක් බව ප්‍රඥාව. ඒක හදාගන්න ඕන කරන ගුණාංග 4ක් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ ප්‍රදේශනා කරනවා. මම එකින් එක අවස්ථාවට අනුකූලව පැහැදිලි කරනවා. පළවෙනි එක තමයි පින්නතුනි සත්පුරුෂ සංසය. ප්‍රඥාව වර්ධනය කරගන්න හේතු වෙන පළවෙනි ගුණාංගය තමයි ලක්ෂණය තමයි සත්පුරුෂයන් සූත්‍රය. කවුද මේ සත්පුරුෂය? මේ සමාජ ජීවත් වෙන මිනිස්සු වර්ග කරලා කොහොමද සත්පුරුසයි අසත්පුරුසයි හොඳයි නරකයි හොඳයි නරකයි කියලා වෙන් කරි කොහොමද උපතින්
උපතින් වෙන් කරනවා. නෑ උපතින් කවුරුත් මේ වසලෙක්වත් පමුණෙක්වත් උපතින් වෙන්නේ නැදජ්ජා වසලෝ තිනදජ්ජා හෝති බ්‍රාහ්මණ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ. එහෙනම් උපතින් කවදාවත් හොඳ සහ නරක පුද්ගලයෙක් වෙන්නේ. එහෙනම් හොඳ මිනිස්සෙක් හරි නරක මිනිස්සෙක් හරි වෙන්නේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ. තමන් කරන ක්‍රියාව අනුව තමයි ඔවුන් හොඳ මිනිස්සෙක් හරි නරක මිනිස්සෙක් හරි බවට බලන්නේ. එහෙනම් මේ ක්‍රියාව තුළින් තමයි හොඳයි නරකයි කියලා වෙන් කරන්නේ. මේ ක්‍රියාව කරන්න අපිට පණිවිඩය දෙන්නේ කවුද එහෙම? අපේ සිත. අපේ සිතිවිලි වලට මේ අදහස් එකතු කරන්න අරමුණු දෙන්නේ කවුද? ඔබ ළඟත් මම ළඟත් වදකේ පස් දෙනෙක් ඉන්නවා. ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියන මේ වදකේ. මේ වදකේ පස් දෙනා පින්නතුනේ අපේ හිතට අරගෙන යන මොනවද? අරමුණු ඔස්සේ මොකද වෙන්නේ? මේ හැම කෙනෙක්ම පින්නතුනේ තරක වෙනවා. අරමුණු ඔස්සේ තමයි මේ අය සියලු දෙනාම දුරවද වෙන්නේ. අරමුණු වැරදි වෙන්න අන්න අරගෙන යන පණිවිඩ වැරදි වෙන්න අපේ සිතුවිලි දුරවද අපහැදිලි. ඒ අපහැදිලි වෙනකොට යා කරන ක්‍රියාව නරක ක්‍රියාවක්. පසන්නේන මනස ප්‍රසන්න වූ මනසක් ඇති කරගෙන යම් කෙනෙක් වාසතිවා කරෝතිවා යමක් කරයිද හිතයිද කියයිද අන්න ඒක පිළිතුරින් යහපත් ක්‍රියාව. එහෙනම් මේ සමාජය අපට හම්බ වෙන මිනිස් වර්ග දෙකක්. නේද? සත්පුරුෂෝ සහ සත්පුරුෂෝ. හඳුනගන්න. හැම වෙලේම ඔයාලා ඔෆිස් එකේ වැඩ කරනකොට හැම වෙලේම ඇවිල්ලා සර් අර මේ විදිහට කිව්වා අර මෙහෙම කිව්වා යා මෙහෙම කිව්වා අපි මේකට මෙහෙම කරන්න ඕන කියලා කේලම් කියා උස්සන්න හදනවනම් එයා කවුරුද? ඔය වගේ කෙනෙක්ද? අර කීප දෙන්නගේ සත්පුරුෂද අසත්පුරුෂද? අසත්පුරුෂ. ඔයාලගේ වැඩවලට බාධා කරන ඔයාලගේ චරිතයට නේද අගෞරව කරමින් තැන් වල කේලම් කියා විදිනවා. හැමදාම උදේට බොරුවකින් දවස් පටන් ගන්නවා නම් දවසම බොරු වලින් පුරෝ නිකන් ඔය කාලේ Tamanට වඩකුත් නැති අනුන්ට වඩකුත් නැති දේවල් කියා කාලය ගත කරනවා නම් අන්න මේක වැඩි ඈතට යන්න ඕනේ මේ තාප්පය ඇතුළේ මේ කාර්යාලය ඇතුළේ අපිට හොයාගන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරේ මේ අසත්පුරුෂයා බැහැර සත්පුරුෂයා අපි එකතු කරගන්න ඕන. අනුන්ගේ ගුණ කතා කරන ඕන. ආයතනයේ ප්‍රගමනයේ පිළිබඳව සාකච්ඡා කරන ඕන. අපි කරන ක්‍රියාවන් පිළිබඳව තව තවත් ධෛර්යමත් කරමින් අපි උත්සාහවත් මේ යොමු කරන ඕන. උත්සාහවත් කරන ඕන. උදව් කරන ඕන. નિયમિત වේලාවට නේද? වේලාව ගැනම සැලකිලිමත් වෙලා මේ වැඩ කරන්නේ නැතුව ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කරන ඕන. බලන්න කොච්චර උනන්දුයි මම මේ වෙන දේවල් වලින් සත්පුරුෂෝ පෙන්නන්න කියන මේ ඇතුළෙන්මයි මම කියන්නේ වෙන කොහෙවත් හොඳ නැහැ මෙතනින්මයි කියන්නේ බුදුහාමුදුර උපමාවකින් පැහැදිලි කරනවා ඔයාලා හැම කෙනෙක්ගේ මතයක් අත්ලේන්සොත් මේ අත්ලේන්සොත් පිච්ච වල ටිකක් දාලා උටා ගත්තා මොකක්ද දැනෙන්නේ හරියට සෝන ඔය පිච්ච වල ටික අයින් කරලා දාලා කුඩු කරවල කැල්ලක් උටා ගත්තොත් මොකක්ද දැනෙන්නේ ළඟ පාත්වත් ඉන්නේ කුතුහලකද අන්නේ අර පිච්චමල් විත තටේ තියාගෙන ඉන්නවා වගේ තමයි සත්පුරුෂය සුරු කරනවා අර කුණු කරවල කැලක් තියාගෙන ඉන්නවා වගේ තමයි අසත්පුරුෂය සුරු කරනවා හැමදේම ජීවිතේ දුර්වලයි කවදාකවත් ජීවත් වෙන්නේ කවදාකවත් ආර්ථික වශයෙන්ම භෞතික වශයෙන්ම මානසික වශයෙන්ම කායික වශයෙන්ම සමාජීය වශයෙන්ම කිසිදු සංවර්ධනයක් වෙන්නේ නැහැ අසත්පුරුෂය සුඛී හැමදාම අඳුරෙන් අඳුරටමයි සමහරු ආලෝකයෙන් අඳුරට යන සත්පුරුෂය නිසා ඒ නිසා ආලෝකයෙන් අඳුරට යන්න ජීවිතේ පුරුදු කරගන්න මේ උදාහරණ 2026 අවුරුද්ද අඳුරෙන් ආලෝකයට යන නිසා ආලෝකයෙන් ආලෝකයට යන නිසා ඒ මොහොත
මේ අපේ ජීවිත හරි ලස්සනයි. එහෙනම් සත්පුරුෂයාගේ ඇසුර අපේ ජීවිතේට මෙලව ජීවිත ආලෝකමත් කරගන්න. සාංශාරික ගමන සපෝට් කරගන්න. සත්පුරුෂය හැම වෙලෙම දැහැමි දේවල් වලට මැදිදේ කරා. හොඳ ක්‍රියාවන් සිදු අනුන්ට උදව් කරන්න, අනුන්ට පිළිට වෙන්න, ධර්ම ශ්‍රවණය කරන්නේද, ධර්මානුකූල ප්‍රතිපත්තිය යොමු වෙන්න, සත්පුරුෂයාගේ ශ්‍රද්ධාව දින දින වර්ධනය කරගන්න, තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව වර්ධනය කරගන්න ඒක වෙලිසිටි. එනිසා පින්නතුනි සත්පුරුෂය අපි ඇසුරු කරන්න. ඊ පැවිදි මේ සමාජ දෙකේම පින්නතුනි අසත්පුරුෂයෝ ඉන්නවා. පැවිදි සමාජෙත් අසත්පුරුෂයෝ ඉන්නවා. ගිහි සමාජෙත් අසත්පුරුෂයෝ ඉන්නවා. පැවිදි සමාජෙත් සත්පුරුෂයෝ ඉන්නවා. ගිහි සමාජෙත් සත්පුරුෂයෝ. ඒ නිසා මේ සමාජය හැම එකම පිළිලා තියෙනවා. අපිට මේ පිරිමුණු ලෝකයක් තුළ තමයි අපි මේක උරුගම්පලා යන්න උත්සාහ කරන්නේ. ඒ නිසා සත්පුරුෂයා පිළිවෙල අපිට අඳුර ගන්න බෑ. අර පැටලුමක් ප්‍රයෝගතු කෙනෙක් වගේ. ඒ නිසා ඒ ලෝභය ගලවලා බලපුවම හරි අසත්පුරුෂ. ඊයේ දවසට උදේ පාන්දර 5ට මම පටන් ගත්තේ දීකම් වලට. පළවෙනිම මේ හතරේ පන්සලේ බණ්ඩි පන්සලේ සත්බුදු වන්දනා තියෙනවා. එතන ඉඳන් හැම ආයතනවලම පිරිත් යන බැංකුවලයි කර්මාන්තශාලාවල. ඒක මට ඊයේ දවසේ දෙන්න වෙලාවක්. හොයාගෙන දුන්නා. ඇයි සත්පුරුෂයෝ හොයාගස්සුවා. සත්පුරුෂයෝ හොයාගෙන එනිසා පින්නතුනි අපි අසුරු කරන්න ඕන සත්පුරුෂය. අපේ ජීවිතයේ ඒ ආගම අසුරු කිරීම තුළින් අපේ ආගමික පැත්ත මානසික පැත්ත නේද අපේ ප්‍රඥාව වර්ධනය වෙනවා නම් සංවර්ධන අපේ ගුණාංග මානසික වශයෙන් කායික වශයෙන් සංවර්ධනය වෙනවා නම් පොළොව අසුරු කිරීම තුළින් ඒ අය හැදවල උදේ ජීවිතේ ආත්මීය වශයෙන් සංවර්ධනය. ඒ නිසා කවදාකවත් අසත්පුරුෂයෝ අසුරු කරලා ජීවිතේ වැරදි කරගන්න. තමන්ගේ ගෙදර තමන්ගේ ස්වාමියාට ආදරය කරන්න, තමන්ගේ බිරිඳට ආදරය කරන්න, තමන්ගේ දරුවන්ට ආදරය කරන්න. ගෞරව කවදාකවත් තමන්ගේ ස්වාමියාට වෙනත් කිරීමේ පතන් දෙපා. අද අපේ සමාජයේ ලොකු ගැටලුවක්. මේ ජංගම දුරකථන නිසා, මේ සමාජ මාර්ග ජාලා නිසා උතුම්වගේ පෞල් පරිසරයේ විතර මම කතා කරන්නේ කවුද? ඇයි කතා කරන්නේ? එක පැත්තකින් ඒ අය බයයි, එයාලට මට ගහයි පාරටි ගහයි කියලා නේද? තවත් පැත්තකින් ඒ අය ජීවිතවල එයාගේ පවතින. ඒ නිසා කවදාවත් තමන් ආදරය කරන හරි යෝජනා කරන හරි දෙහාටක් එකහටක් කරගෙන පුංචි කුරුළු කූඩුවක් හදාගත්තා නේ ඔබ කැමති ආදරේ ඒ හදාගත්තු කුරුළු කූඩුව අතලමකදී කඩලා දාලා සුමුරු සුමු කරලා දාලා වෙනත් තැනක සෙනෙහසක් සොයන්න. අඩුපාඩු තියෙනවා නම් දෙන්න දෙවහලට එකතු වෙලා කතා කරලා අපිට ප්‍රශ්න විසඳගන්න පුළුවන් නේ. බැරිද කතා කරලා ප්‍රශ්න විසඳගන්න? පුළුවන්. ඕන තරම් කතා කරන්න. දවල් රැය නැතිව කතා කරන්න. කතා කරනවා කියලා කියන්නේ කොස්සයි මේ පද්ද මොහොතයි නැති තියාගෙන මේ කතා කරන්නේ. කතා කරන්නේ කොහොම බුද්ධිමත්. ඒ වගේ එහුම් කන්නේ සත්පුරුෂ ගුණ එහුම් අනිකාගේ අදහස් වලට එහුම් කන්නේ. අද ගොඩක් වෙලා තියෙන්නේ එහුම් කන්නේ. එහුම් කන්නේ නැකවටි කියන්න ආස. කියන්න විතරයි කැමති අහන්න ආස. හැබැයි අපි උත්සාහ කරන්නේ කියන්නත් ආස වගේම අහන්නත් ආස. අනිත් කෙනාගේ ප්‍රශ්නේ අපි එහුම් කන්නේ. ඒ නිසා අසත්පුරුෂයන් ඇසුරු කරලා තමන්ගේ අර වස්තරන් කුඩු හදාගන්න එපා, විනාශ කරගන්න එපා. අර අසරණ දරුපටවල කීදෙනෙක් නම් අසරණ වෙලා. මේක මේ ආචාර්යකවලයි පෞද්ගලික ආයතනවලයි විශාල වශයෙන් තියෙන ගැටලුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ හාමුදුරුවෝ දැන් අපිට තියෙන ප්‍රශ්න කියලා මණ්ඩියත් මට පණින්න ඉපා නෑ. තියෙන ප්‍රශ්න තමයි මම කතා කරන්නේ. තේරෙනවද කතාව? එහෙමත් බැරිනම් තුන්වෙනි කෙනෙක් හොයාගෙන යන සත්පුරුෂයෙක් ඇසුරක් හොයාගෙන ගිහිල්ලා මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තමන්ට මේකට විසඳුමක් හොයන්න. අනේ තේර ගන්න බැරි ප්‍රශ්න මේ ලෝකේ නෑ. තේර ගන්න බැරි ප්‍රශ්න මේ ලෝකේ. ඕනම ප්‍රශ්නයක් අපිට තේර ගන්න. මේ තේර ගන්න බැරුව මේ අසත්පුරුෂ ඇසුර නිසා යාර උසාවි කාලේ දුක් එක ඔන්න මිස් ඝාතනයක් කරන නැත්නම් හිංසාවක් කරන රෝහල් ගත වෙන
අන්න පොලිසිය ගන්න, උසාවි ගන්න, අන්න ජීවිතේ අන්න තුනපත්. ඒ නිසා මේ අසත්පුරුෂයා බැහැර කරන්න කුණු කරවල කැලලක් දෙල්ලෙන් දෙවිනවා වගේ තමයි වරද දැනෙන්නේ. ඒ නිසා කුණු කරවල ලක්කර ගන්න එපා. පිච්ච මනකට ලං කරගන්න ජීවිතේ වෙනම ලස්සන. ඒ තුලින් මොකක්ද වෙන්නේ? ප්‍රඥාව වර්ධනය වෙන සිතුවිලි ලස්සන. හරි ඊළඟට දෙවෙනි කාරණේ තමයි සත්‍යම සව. දහම් ශ්‍රවණයේදී මම යෝජනා කරන බණහන් මේ කතෝලික අයටත් බණහන්න පුළුවන්, බෞද්ධ අයටත් පුළුවන්, මුස්ලිම් අයටත් පුළුවන්, හින්දු අයටත් පුළුවන් බණහන්න. දේශනාවක් ශ්‍රවණය කරන්න. වරදින්නේ හැම දේශනාවක් තුළම කියන්නේ පින්නතුනි වටිනා දෙයක් තියෙනවා. පුංචි හරි දෙයක් ඔබ ඉගෙන ගන්න. පුංචි හරි දෙයක් ඉගෙන ගන්න. ඒ නිසා හොඳට ශ්‍රවණය කරන්න. ඒක පින්නතුනි මේ අර සමහර අය දැන් මාධ්‍ය නාලිකා කියනවා උදේ පටන් ගත්තාම රැය ජීවිතකම් බණ යනවා. සමහර අය මොකද කරන්නේ? ගෙදර මේක හයියෙන් දානවා. දාලා මොකද කරන්නේ? උස්සේ වල ඉන්න මාළුක කරලා සුද්ධ කරනවා. බල මාළුක කොට නැත්තනේ දෙවිතර සුද්ධ කරනවා නේ. කරවල කපන. අර බණ දාලා ගෙදර බණ දාලා මාළුක කපන කුස්සිය. එහෙම එපා. ඒක ඔයාලටත් හොඳ නෑ. ජාමකටත් හොඳ නෑ. අදාළව. බණ අපි අහන්න. ඇහිඳ වැඩක් නෑ. අහනවා කියන්නේ මෙන්න මේ විදිහට. හොඳට ඉඳගෙන පහසුවෙන් ඉඳගෙන නේද? සියලු සම්බන්ධතාවන් පැත්තකින් තියන හොඳට බණ හිතා. සතියේට එක දවසක් පුරුද්දක් වෙන බණ. ඔය නිකන් YouTube එකේ තියනක ෆෝන් වල දාගෙන වැඩ කරන ගමනුත් බණ දාගෙන එහෙම එපා. එහෙම බෑසෝබල වැඩ. මම පන්සල් යනවා මම අර බේුණා මහ බේුණාට යනවා මම රසපුර යනවා කියලා ඒකේ තියෙන නේද? සමහර අය ඉතින් ඒ යන වන්දනාවල් දාගෙන ඉතින් ඔෆිස් එකේ වැඩ කරනවා. එහෙම එපා. මේ ඇතුළට එනකොට තියෙන ගෙදර තියෙන ප්‍රසිද්ධිය දෙක එළියෙන් කියලා ඉන්න පන්සලේ තියෙන වහන්සේලා දෙලියෙන් කියලා ඉන්න තමන්ගේ ආටවත් පැත්තකින් කියලා ඉන්න මේක නෙවෙයි මුලිකෙක් හැටියට වැඩ කරන සේවකෙක් හැටියට නෙමෙයි මේක ඇතුළට මේක ඇතුළට ආගමයි ධර්මයයි ගෙදර ප්‍රශ්නයි කරේ කියාගෙන ඇවිල්ලා ඒවත් එක මෙතන පටලන්න ගියාම වැඩ කරන්න ගියාම එකක්වත් කරන්න බෑ හරි නේද සර් ඒක නෙවෙයි නේද අපේ ආයතන දිනලා තියෙන එක සමහර වෙලින් මන දාගෙන අහනවා ෆෝන් එකේ සමහර උදේවල ප්‍රශ්න ගැන කතා කරනවා නේද මහත්යත් එක්ක මෙතන ඇවිල්ලා ප්‍රශ්න ප්‍රේම ගන්න හදලා ෆෝන් එකේ එපා ඉන්නේ අපිත් පිරිනව ආයතනයක් පිරිනව රටක් පිරිනව ඒක එනිසා මේ ධර්මය අහන්න ඕන හොඳට පැහැදිලි වහන්න විදහසේ දෙකෙන් වෙන දීනි දාගෙන හරි අහන්න තමන්ට පහසු ඉරියව්වෙන් ඉඳලා හොඳට අපල බණ අහන්න මොකද වෙන්නේ අපේ සිතුවිලි ලස්සනද අපේ හිතේ තියෙන ද්වේෂයන් දුරු වෙනවා අපේ හිතේ තියෙන මෝහයන් දුරු වෙනවා අපේ හිතේ තියෙන ලෝභයන් දුරු වෙනවා ඒවා දුරු වෙනකොට මොනවද නොදන්නා දහම් කරුණු අපිට දැනගන්න දන්නා දහම් කරුණු අපිට ඉගෙන ගන්න ඒ වගේම අපේ වැරදි වැටහීම් නැති කරගන්න ඒ වගේම සැකේ දුරු කරගන්න සිත පිරිසිදු කරගන්න අන්න බණ පුරුදු කරගන්න බණහන්න වයස් කීයක් තියෙනවද නෑ වයස් කීයක් නෙවෙයි බණහන්න අපිට බහ තේරෙන දේ ඉඳන් ධම් ශ්‍රවණය කරන්න පුළුවන් අන්න ඉතින් බණ මේ බණහන්න පොදුම කාලේ තමයි එහෙම බණ ඇහුවොත් කියලා මේ තියෙන දේවල් ඔක්කොම අතහැරලා දාලා මම යනවා මහණ වෙන්න කියලා එහෙමයි බා කාලක අහගත්ත නම් සසරෙන් පතාගෙන ඇවිල්ලා දෙහකට අහගත්ත වෙන්නේ මැන්නට මොකක්ද යන්නේ අර යුතුයකම කරන්න ඕනේ නේද? ඕක සංසාරේ පුරාගෙන ආපු දෙයක් නේ පතාගෙන ආපු විදිහට ඔතාගෙන යන්නේ. එතකොට මේ ඒක අතරමඟ දාලා යන්නේ බණහෝ කියලා මට කලකිරීම ගොඩනගනකොට මට එපාරම මේක මහ පිළිකුලක් තියෙන කියලා සමානනේ අර නේද? යෝනිසෝ මනසිකාරයේ මෙනෙහි කරලා මේ දෙතිස් මහ පොළොව කොටස් ගැන දීපත් කරලා අනේ මම මේ ඉන්න දාට ලං වෙන මට මේ මල ගන්නත් කුඩු කොටස් කියලා එහෙම කරන්න එපා. ඒ මොනොත් මේ මුදිකාරවල කියනවා. ඒ අන්තයට යන්න එපා. ඕනම එක අන්තයක් තියෙනවා. අන්තෙට ගිහින් ධර්මයේ උනත් අන්තයට යන්න එපා. අපි ඒක හැමදේම බුදුහාමුදුරුවෝ බඳුන් පිළිවෙලට දේශනා කරේ සම්මා දිට්ඨි යහපත්ව දකින්න. ඕනම දෙයක් දිහා මැදින් නම් දකින්නකොට අපිට මේ ප්‍රශ්නේ ස්වභාවය තියෙනවා. නිසා කිසිම දෙයක් අන්තයක්. ආමභෝගී ජීවිතේවත් අපි අන්තෙට
දහමෙන් උනත් අපි අන්තයට ගියොත් තමයි නිසා මේ හැම එකම වැදුම් පිළිවෙත හරි වටිනවා. එහෙනම් දහම් ශ්‍රවණය කිරීම අපේ ජීවිතයට ප්‍රඥාව වර්ධනය කරගන්න, සිතුවිලි ලස්සන කරගන්න. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි යෝනිසෝ මනසිකාර. යහපත් කල්පනා. මේ යෝනිසෝ මනසිකාරයේ ප්‍රතිවිරුද්ධ වචනේ තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නරක සිතුවිලි. ඇයි නරක සිතුවිලි ඇති වෙන්නේ? අපේ හිතේ කෙලෙස් හට ගන්න අවස්ථාව තුනක් පැහැදිලි කරනවා. අනුසය අවස්ථාව, පරියුත්තාන, විචිත්ත. ඔන්න සිතුවිලි හට ගන්න ආකාරය. ඒ කෙලෙස් ඇති වෙන ආකාරය. අනුසය අවස්ථාව කියලා කියන්නේ පළවෙනි මොහොත. කෙලෙස් නිදාගෙන ඉන්නා වූ අවස්ථාව. දැන් ඔයාලට කෙලෙස් නැද්ද? කෙලෙස් නැද්ද? තියෙනවා. දැන් කෙලෙස් මොකද කරලා තියෙන්නේ? අර වතුර පිරවපු වාජනයකට රබර් බෝලයක් දාපු උඩ පානේ. අපි මොකද කරන්නේ? මේ බෝලය අතින් අරගෙන යට කරලා අල්ලගෙන ඉන්නේ. අද කරන්නේ. අත හැරපු ගමන් මේ බෝලෙ උඩට එනවා. අත හැරපු ගමන් මේ බෝලෙ උඩට එනවා. එහෙනම් අර බෝලේ අතින් අද කරගෙන ඉන්නවා වගේ මොහොත තමයි අනුසය කියලා කියන අදංග වශයෙන්. භාවකාරී. මේ බණහන මොහොතට දහම් ශ්‍රවණය කරන මොහොතට සිතුවිලි යටපත් කරගන්න ශ්‍රේෂ්ඨ. එතකොට දැන් මොකද යටපත් කරගෙන ඔයාලට කාර්යාලෙදි සිතුවිලි යටපත් කරගෙන වැඩ කරනවා. කොහොම වැඩ කර ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා මොනවද කියන්නේ? අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියලා ඔන්න ඔයාලා ඉතල දානවා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අර නිදාගෙන ඉන්න කෙනෙක් දෙවෙනි අවස්ථාව පරියුක්තානේ නැගිටිනවා. ආමට එහෙම කිව්වොත් පුදුමත් පැස්සකට විසිකරලා තමයි නැගිටිනවා නේද? කාරි යක්ෂණී වගේ කුලප්පු වල ආලෝක යකා වගේ කුලප්පු වල නේද? කෝරණාඩු කරගෙන සත්‍ය දාගෙන එහෙම කොහොමද මට යා කියන්නේ මම මේක පරණම කියලා මම මුත්තර තමතුරු ගන්න ඕම් බලන්න ඇවිස්සන ඒක පරියුක්තා. ඊළඟට මොකද කියන්නේ? අර අදාළ කෙනා ගාවට ගිහිල්ලා කරගන්නේ විචිත්තමේ උදාහරණ කොහොමද උදාහරණ? ඒක වචන වලින් වෙන්න පුළුවන් නැත්නම් අතින් පයින් ආයුධයක් උපකරණය කරගෙන උපකාර කරගෙන උදාහරණ තානෝ රත්නෝ නේද පැන ගන්නවා. ඒක සරලව මේක උපමාවකින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කොහොමද? වතුර කීතලයක් වතුර පුරවලා දීප උඩින් දර දාලා ඉන්දරපත්තු කරලා නැහැ. එතකොට මේ කීතලය ඇතුළට අත දාලා බලන්න පුළුවන් වතුර තියෙනවද රත්නලාද නැද්ද කියලා. අන්න ඒ මොහොතේක අනුසය කියලා පළවෙනි අවස්ථාව සිදුවේ. ඊළඟට අපි මේක ලිපපත්තු කරනවා. පත්තු කරලා හොඳට ගින්දර දානවා. නිමෙත් අරින්නේ නැහැ. තව තවත් ගින්දර දානවා. ගින්දර දාන්න මොකද වෙන්නේ? අර වතුරේ රත් වෙන බුකුළු දමදම උඩ පැන පැන නටන ලෝදී වලට පත් වෙනවා. දැන් කලින් වගේ අත දාලා බලන්න පුළුවන්ද? දැන් පුළුවන් දෙයක් පිච්චෙනවා. අරින්නවත් බැහුමා ඒ තරම් ප්‍රශ්නේ. හැබැයි ඒකත් තව තවත් ගින්දර දානවා. ඒකට මොකක්ද? අනුසයෙන් උතර දෙවෙනි අවස්ථාව. ඊළඟට මේ බුබුලුට දා නටනකොට ලෝදිය රත් වෙනකොට තවත් අපි ගින්දර දානවා. ගින්දර වැඩි වෙන්න මොකද වෙන්නේ? අර වතුර තවත් ගිනියක් වෙලා අර කීතලේ කපෙන් හරි අර වතුර ගන්න ඒ තනින් හරි මේක වැක්කිරම ලෝදිය. අන්න ඒකට කියනවා පිටික්කමේ උදාහරණම පරිඋත්ථානී වෙනී සිටින ඊළඟට විකාශනය කරා පිටික්කමේ කියලා. ඔන්න ඔයගේ කොහොමද? ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ අරගෙන යන පණිවිඩ නිසා නිදාගෙන ඉන්න කෙලෙස් ටික අවදි වෙනවා. උඩ පැන පැන නටනවා. ඊළඟට අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒ තුලින් ඇති වෙන අයෝනිසෝ මනසිකාරය. නිසා අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන මනස තුල යහපත් වූ සිතුවිලි වටිනා සිතුවිලි මනස තුල ඇති කරගන්න. හොඳ සිතුවිලි මනස තුල ඇති කරගන්න අපේ සිත ලස්සන. අපේ සිතුවිලි ප්‍රසන්න. ඒ ප්‍රසන්න වූ සිතුවිලි අපේ ජීවිතයේ පුදුමාකාර ආලෝකයක් පුදුමාකාර ප්‍රබෝධයක්. ඒ තුලින් අපට දෙහැමි දේවල් සිද්ධ කරන්න පුළුවන්. දවසේ නැගිටිනකොට උදේ නැගිටලා ඉඳන් පහිනකොට කල්පනා කරන්න මොකද්ද? සිතුවිලි ඇති කර ගන්නව මොකක්ද? හතරක් මම කියනවා. මේ හතර මතක් කරගන්න. ආපු තැන දන්නවද මෙහාට?
මම ගෙදරින් නම් අපි ඉගෙන මේ සසරට ආපු තැන අපි දන්නේ නැහැ. ආපු තැන දන්නේ නැහැ. ඊළඟට යන තැන දන්නවද? ඒ දන්නේ. යන වෙලාව දන්නවද? ඒ දන්නේ. හැබැයි දන්න එක දෙයක් තියෙනවා මොකක්ද? මේ සියලු දේ අතහැරලා යනවා කියන එක විතරක් අපි දන්නවා. දන්න එකම දීපු නොදන්න කාර්ය තුනුකුයි තමයි. උදේට අවදි වෙලා ඇදී බහින්ද කලින් කල්පනා කරන්නේ. ආපු තැන දන්නේ නැති. යන තැන දන්නේ නැති. යන විලාප දන්නේ නැති. දන්න එකම දේ තමයි මේ සියලු දේ අතහැරලා යනවා. මේ විදිහට මම දවසේදී කරනවා කියලා. ඊට කකුල් දෙක. දවසක්. අපි කවුරුවත් කොහෙන්ද ආරිත් ගන්නේ. කොහෙටද යන්නේ කියලා දන්නේ. කොයි වෙලාවද යන්නේ කියලා දන්නේ. ඒ දන්නේ. හැබැයි අපි දන්නවා මේ අපි රැස් කරගෙන තියෙන මේ ඉඩ කඩම් ගේ දොර යාන වාහන මිල මුදල් මේ දූ දරුවෝ දෙමව්පියෝ මේ සියලු දෙනාම දාලා යන්න දෙනවා කියලා අපි දන්නවා. ඔය වෙලාව හරියට මටත් එහෙමයි වලට. ඔන්නෝක තමයි යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. හැම ලැබෙන නිදහස ලැබෙන මොහොතදී මෙහි යහපත් වූ කල්පනාවක් කරගන්න. හිතට කේන්තියක් එනකොට කල්පනා කරන්න. ආපු තැන දන්නේ නැති. යන තැන දන්නේ නැති. යන වෙලාව දන්නේ නැති. මේ හැම දෙයක්ම දාලා යන ඕක අපෙන්නට කමක් නැහැ. ඒ දෘෂ්ටි වලට කමක්. අපහාස කරා කමක්. සිතුවිලි හදා. ඒකට කොයෝනිසෝ මනසිකාරය. ඊළඟට හතරවෙනි කාරණය මම කියන්නේ නමේට පටන් ගන්න ධර්ම දේශනා මම නිසා විනාඩි 15ක් විතර පාරක් දුන්නා. ඒක මේ අපේ මේ සතුටින් කරන දෙයක් තියෙනවා මේ පුරා විද්‍යා සේවීකින් අද මේ ප්‍රධාන කාර්යාලේ නම් අර සූම් තාක්ෂණය හරහා පළවෙනි මේ රැස්වීම මේ විනාඩි 15ක් මම ඉගෙන පොඩ්ඩක් මූණ පෙන්නලා මේ සංකාලා නෝවල තමයි ආවේ. ඒකයි මේ බලන්න නැත්නම් ඒත් මහත් වෙලාවට පන්සලට ආව මම පොළොවට හරියට නම් කියලා විනාඩි 15 20 යනවා. ඒකයි මේ ඉතින් ඒ නිසා තමයි ඉක්මනින් කාර්ය කරද්දී ආරාජ්‍ය ආයතනය ආරකම් සිද්ධ කරන්න තියෙන දවසේ මේ කටයුතු සිස්සල වෙල පටන් ගන්න දවස් අද ඒ නිසා අනවශ්‍ය කාලය ගන්නේ ඉක්මනින් මේ කටයුතු පිළිවෙල මේක සාධාරණයක් නෙවෙයි. එතකොට අවසාන කාරණය තමයි ධම්මානුධම්ම ප්‍රතිපදා. ධර්මානුධම්ම ප්‍රතිපදා කියන්නේ මොකක්ද? ජීවිතය තුළ පුරුදු කළ යුතු ප්‍රතිපද. හොඳ ප්‍රතිපද කියනවා. අම්මට අප්පච්චිට හොඳට සලකන. ඒක ලෝකෙට පේන මේ තමයි හිතට කරනවා. දූ දරුවන්ට හොඳට යුතුයකම් ඉටු කරා. තමන්ගේ ස්වාමියාට හොඳට යුතුයකම් ඉටු කරා. තමන්ගේ බිරිඳට හොඳට යුතුයකම් ඉටු කරා. ගරු කරා. තමන්ගේ සහල ඥාතිවරුන්ට පුළුවන් විදිහට ගරු කරන්න සත්කාර. මේ ප්‍රතිපද ධර්මානුකූල ප්‍රතිපද නිකම්ම නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන ධර්මානුකූල ප්‍රතිපද. ඊළඟට පුරුද්දක් ඇති මට පුරුද්දක් ඇති දවසකට එක වතාවක්. දෙකද දරුවොත් හරි කලියමාගේ බුදුන් වහන්සේ මල් පාපුන. තමන්ගේ ආගම සීකර. සතියකට එක දවසක්වත් තමන්ගේ පන්සලට හෝ පල්ලියට හෝ දිවස් කාලෙදී ගිය ආගම. ඇයි එහෙම කියන්නේ? මානසික නිදහස. හැමදාම එකම දේ කරලා කර ඉපා වෙනවා. සතියට එක දවසක්වත් අවබෝධයි. අසලස්සක පොයට අනිවාර්යයෙන්ම දරුවොත් එක්ක පන්සල පල්ලියට යනවා ඒ අදාළ ආගමික දවසේ ජීවිත කුරුදු කරනවා. Tamanta කවුරු කෙනෙක් ධර්ම දේශනාවක් පින්කම් දෙකකට ආරාධනා කරොත් ඒකේ කලින් යන්න බණ පටන් ගන්න කලින් යන්න පරිගුණාට පස්සේ පත්කම් දෙන්න එපා. මොනවාද පින්කම් දෙකකට ආරාධනා කරොත් කල් වේලා කියන්නේ පුදුට නිදහසේ පන්ති කහන. පුතුවක් උඩ ඉඳගෙන හරි වත් පල්ලහැට වෙලා හරි කවන්නේ බඩ ටික හොඳට අහන්න. පිරිත් දේශනාවක් සොයී කරන්න. ඒ වගේම මාසෙකට සැරයක් හරි මාස දෙක තුනකට සැරයක් හරි අසරණ වී චම්මා පච්චි කෙරෙකට දෙහෙත් ටිකක් ගන්න කීයක් හරි දෙන්න. ඒ පෝස්ටර් ගහලා සානුකූල කරන්න ඕනේ. ඉගෙන ගන්න දක්ෂ දරුවෙකුට
දරුවෙකුට පොත්පත් ටිකක් කරන්න. ඇඳුමක් පැළඳුමක් නැති කෙනෙකුට ඇඳුමක් පැළඳුමක් කරන්න. මෙන්න මේ ධර්මානුකූල ප්‍රතිපත්ති මේවාලා කරන්න. මේවාලා කරනවා විතරද මේ ධර්මාලත් එක මේකට සේවය කරන මෙයට තමන්ගේ සමූහය මේක පවුලේ පොල් පරිශන ආයතනයේ කියන මේ පවුලේ දරුවෝ ටිකනේ. මේ අපච්චිනේ මේ සභාපතිතුමා නෙමෙයි මේක අපච්චි. නේද? එතකොට මේ ඔක්කොම එක මිටක් වගේ ඉන්න දරුවෝ ටිකනේ. හැබැයි අපි ඒ කියනකොට කාටද කරදරයක් වුණොත් අපි කීයේ හරි එකතු කරලා එයා වෙනුවෙන් යම් සුබ සාධනයක් කරනවා. ඒකත් ඒවට මේ මේවා ඇතුලේ අපි සුබ සාධන සමිති හදාගෙන තියෙනවා. ආගමික සමිති හදාගෙන තියෙනවා විදිහට අන්තිමට එකතු වෙනවා. මට ඕනේ සුබ සාධන නැති වැඩන්නේ මම ඔබට එන මගේ පඩිය කපන්න එපා කියලා සමහරව අයින් නනේ නෙවෙයි. එපා එහෙම කරන්න එපා. සුබ සාධනේ මරුණට පස්සේ ඕන තරම් දෙන්න අය ඉන්නවා. මරණාධාර සමිතියට අපි හරි කැමතියි. ඇයි? මරණාධාර සමිතියට කැමති පෙට්ටි එකක් හරි කීයක් හරි දෙනවා නේද? පස්සේ හාල් ටික දෙනවා, පොල් ටික දෙනවා, හත් ටික දෙනවා, පුතු ටික දෙනවා. ඕකට හරි කැමති. හැබැයි කවුරුත් ජීවත් වෙලා ඉන්න කාලේ සුබ සාධනයක් කරන සමිතිය හදලා තියෙනවා. මැරෙන්නකම් ජීවත් වෙන්න දෙහත්තලා. මොන මේක තමයි ධම්මල තියෙන්නේ මරණාධාර සමිතිය විතරයි. ජීවත් වෙන්න දෙන සහනාධාර සමිතිය නෑ. ඒකෙත් තියෙන ණයතර සමිතිය කියන පොඩ්ඩක් මොකක් හරි එකක් හදාගන්න තියෙනවා. නෑ. ඒ නිසා අපි මේ ජීවත් වෙන්න ඕනේ. ඒකට පිටක් වෙන්න. Tamanට පුළුවන් විදියට උදව් කරන්න. අන්න ඒක තමයි ධර්මානුකූල. මේවා තුලින් පුරන්න මොකද වෙන්නේ? පඤ්ඤා බුද්ධිය සංවත්තන්ති ප්‍රඥාව වර්ධනය කරගන්න පුළුවන්. අපේ දිනපතා හොඳ දෙහෙනි පුද්ගලයෙකුට සිතුවිලි වලින් සංවර්ධනය වෙච්ච සිතුවිලි පිරිසිදු වෙච්ච සිතුවිලි ලස්සන වුණු දෙහෙනි පුද්ගලයෙකු තනත්තියක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික. මේ පඤ්ඤාවෘත්තික සූත්‍රයේ තව බණ කියන්නේ ඒ ගානක් කියන්නේ පුළුවන්. මම ඉස්සෙල්ලා අවස්ථා හතර විතර පැහැදිලි කරේ මේ නවවර්ෂයට ආශිර්වාද කරමින් වටිනා ධම්ම සිතුවිල්ලක් ඔබට මේ ධම්ම සිතුවිල්ල මතක් කරන්න සත්පුරුෂයන් ඇසුරු කරන්න ධම්ම ශ්‍රවණය කරන්න යහපත් වූ සිතුවිලි ඇති කරගන්න ධර්මානුකූල ප්‍රතිපදා පුරුදු කරන්න මේ 2026 වර්ෂයේ තුල මම අදින් මේ මෙතකන් මේ වැරදි කරන්න ඇති මේ වැරදි වෙන්න ඇති වාලන් අදින් පස්සේ මේ ටික නතර කරා ටික අඩු කරා ටික අඩු කරා ඒ අඩු කරලා පුරුදු ඉතින් ඇහිලා යාළුවොත් එක්ක චුට්ටක් මේ සතියේ කරලා කරේ මාසෙක කරලා චුට්ටක් ඊයේ සරට ගන්න දින්නේ සමතුලිතව ඒව නතර කරා ටික අඩු කරා නතර කරා එකපාරට මම මේ කර්ම දරුවන් දේවෝජනා කරා ජීවිතේ යවන්න එපා ඒක ලස්සන වෙන්න ආයික මානසික දුරවල වෙන නිසා ලස්සන වෙන්න ලස්සන හොඳ දේවල් වලට යාළුවොත් එක්ක එකතු කරගන්න ඒ වගේ දවසක විමාන දවසට යාළුවෝ ඒකට කතා කරොත් අපි යන් අර පන්සලට ගිහිල්ලා අපි වත්ත ටිකක් සුද්ධ කරනවා අපි අර පල්ලියට ගිහිල්ලා ඒ පල්ලියේ දේවස්ථානේ බකුණු දැල් ටික කරලා සුද්ධ කරනවා අපි අර පාරේ අයියේ තියෙන බෝක්කු කඩලා එතන පොට්ටක් හදුවා බනකොළ ටිකක් කපුම් පාරයි කාට හරි අපි උදව් කරමු අසරණ මිනිස්සු පිටු අර ඒ වගේ සිතුවිල්ලක් එනකොට යොමු කරගන්න හොඳ පැත්තට අර මොකද ධර්මානුකූල ප්‍රතිපත්තිය දෙමු කරගන්න එතකොට ඔයාලගේ ජීවිත අපිට මේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා 2006 පස්සේ ඉදුණා හරිම අමාරුයි නේද සමාජීය ගොඩක් වෙනස් වෙලා තියෙනවා ඒ අයගේ ජීවිතවල ගොඩක් අඩුපාඩු තියෙන්නේ 아무තු දේවල් හරි භයානක දරුණු සිතුවිලි තියෙනවා ඒ නිසා මේ සිතුවිලි අපි හදන්න ඕනේ අපි කොච්චර ගොඩනැගිලි හිතුවත් වදන්නේ කොච්චර අපි මේ යාන වාහන ලස්සන කරලා ඒක කද්දුත් කරලා මේ සිතුවිලි ලස්සන ඒ සිතුවිලි ලස්සන කරගෙන අපි අපේ ජීවිතය හදාගමු මේ ධම්මචින්තාව මේකේ දේශනා කර ධම්මචින්තාව මේ වර්ෂයේ තුල ඔබේ ජීවිතය ප්‍රගුණ කරන්න ඒ වුණත් ඔබ හැම දිනකටම ජීවිතය ආලෝකමත් කරගන්න හේතු වාසනා වෙන සුබ නව වසරයකට වටිනා වූ ධම්ම අනුශාසනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව සමාප්ත කරනවා. අර අංජු විනාඩි 5ක් වගේ දේශනා කරන නෝඩි පදේ සභාපතිතුමාට අධ්‍යක්ෂතුමිය කීප දෙනෙක් කරයි අනිත් අයට මම ළඟට නෝන්නවා වගේ. නායකයන් කාර්යය මොන්නේ? අයි කියලා පිළිතුරු සම්දු බන්තෝ. දැන් විදිහට කොට. නෝනාරගෙන බඳින්න.
नहीं मैं अंडा चुनता है दाना पोटे चुन दाना नहीं पोटे जो कुछ ये टका अंडा ना टका दिए दिन को मत करता है ये मजे तो जी करता है छुट्टा बुरुkan हेरते kapok dakiwan no Kudaiga Unidad Sisihaya Warishe, Corporation Ayatanya, Pisabaka, Tuman, Siluma, Pitaika, Nidari Mandaleka, Kevagina, Siluma Kari Mandale, Atma, Devagina, Silveka, Silva, Mahatma, Madinatma, Kudan Varase, High Command, Pita, Niru, Subam Sudanavasara, Deva, Tanu, Krokanava, Madosu, Sanda Kaya, Vela. हमारे इसी को पर तुम सफल कर करते हैं पर तुम सिद्धि बात कर करते जीव ध्यान को मत कर करते ये गाँव नावान से आगे सब सौभाग्य सके तुम आशीर्वाद तुम सुगम सुनावा सर देवा से निर्देशनावन से करना साबित नमो तस् भगवतो वरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो वरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो वरहतो सम्मा सम्बुद्धस्स इति सो भगवान् सम्मा सम्बुद्धो विद्याचरण सम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्म सारथि सत्ता देव मनुष्यानं बुद्धो भगवाति स्वाखातो भगवता धम्मो संवित्तिको अकालिको एपसितो उपनयितो पच्चत्तं वेदि तत्तो नित्यो नित्येषु प्रतिपन्नो भगवतो सावक संगो प्रतिपन्नो भगवतो सावक संगो न्याय प्रतिपन्नो भगवतो सावक संगो सामीति प्रतिपन्नो भगवतो सावक संगो यद्गं चत्वारि पुरुषयुगानि अट्टपुरुष सूत्रलाये स भगवतो सावक संगो आहुनीयो पाहुनीयो दत्तियो अंजलि करणीयो अनुत्तरं पुण्यकृतं लोकस्यातीतेन सत्यवतीन पातुकं वचनत्रयं सत्यवतीन पातुकं वचनत्रयं सत्यवतीन पातुकं वचनत्रयं कर्मंकरो महावीरो वेदंकरो महायशो शरणं करो लोकहितो दीपंकरो जितिंकरो पन्नन्यो जन पामुको मंगलो पुरिसासगो सुमनो सुमनो धीरो रेवसो रतिवर्धनो सोवितो गुण संपन्नो अनुमदस्सी चतुर्थमो पदमो लोकपत्युतो नारदो वरसारथि पदमुत्तरो सत्सारो सुमेधो वर्तमुत्तरो सुजातो सम्मलोकको वेदस्सी रासमो वर्तदस्सी कारुणिको धर्मदस्सी तमोनुतो सिद्धत्तो समो लोके पुष्टो वर्त समोरोति पुष्टो वर्त सम्मुतो विपस्सित सुखीमो गौतमो भगवतो तेषां सत्येन सीतेन कन्दिवत् मदेवचेति त्वमनुरक्तन्तु आरोग्ये सुखे जाति सन्ता सन्तचित्ताति सर्वे शरणायतलोकञ्च देवा ब्रह्मा ब्रह्मा च देवा गुणगणगानभ्यवता सप्तकाननीतेयायन्तु देवा वरकं तमये मेरुराज्ये सन्तो 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 सहेतु मुनिवरचनं सोतुमक्कं समक्कं सत्तेषु चत्वारेषु यत्ता देवाते ब्रह्मणो यं पुण्यं सर्वसम्पत्ति साधकं सत्तेतं अनुमोदित्वा समग्रासास्य वीरतापमादरहितावन्तु आरक्कासु विशेषतो शासनस्य च लोकस्य बुद्धिभवतु सर्वदा शासनं विचलोकं च देवारक्षन्तु सर्वदा सत्यमन्तु सुखी सत्ते परिवारे यत्नो अनेकास्मना हुन्तु सा सत्तेन अमृतो वा चोरतो वा मनुष्यतो वा अग्नितो वा उदकतो वा पिशाचितो वा कामगतो वा कण्टकतो वा नक्षत्रो वा जलपतिरोगतो वा सद्धर्मतो वा संदिग्धतो वा असंपरिचितो वा चण्डहत्य संयुगो बुद्धिराहि चिकिमनिसत्तदीपि अचितार्थ सूत्र नहि चैत्रार्थ साधी नाना भयतो वा नाना रोगतो वा नाना पद्धतो वा भगवत शब्द मंगलम रक्षन्तु सब देवता सब बुद्धानुभावेन सब धर्मानुभावेन
Saka Sanghan Bali Sada Sutti Bhavantu Tena Katyatu Utanam Papakani Varana Harittasar Bali Nantu Te Sanpatri Akasakaju Matta Devanaga Mahika Punyantam Muditva Shravatan Guru Satanam Akasakaju Matta Devanaga Mahika Punyantam Muditva Shravatan Gammadesanam Akasakaju Matta Devanaga Mahika Punyantam Muditva Shravatan Tutang Sadati Sadhu. Kadai Avastave Divya Dharmadu Sasana Vatsavani Karami Yogi Kiruti Sanavam Namastavani Karami Rastaragata Sil Puni Dharmyan Rita Sulpuratu Ji Takshe Kapatu Apilan Krishna Sivu Jaratavata Devagi Konsam Corporation Ayatari Sivi Kurkwadi Kuri Patani Sivu Dinaltamat Eva Game Openami Parosa Patu Sivya Tina Devagi Mape Sabatu Macha Aditya Mahatma Devagi अध्यक्ष दुनिया पे आचार्य नायरी सारा महात्मा के अध्यक्ष कुमार देवागी विरुद्ध अध्यक्ष भारत कुमार को एआईडी नवीन परलोस से ना तीन सी पत्र बिंदु एक तो तीन सुरुस्तर तक नबी के अनुभव तंगलासो पर देवासितान साधु बिंदु देवागी में नववर्षे का शुरुआत प्रार्थना कर अपने सभापति वगी अध्यक्ष तुम्हें प्रमुख पालनाधिकारी सेवु विधायक निर्धारी वरुण दिवागी उगम दिनात्मक में सिद्धकरण लघु पुण्यानि संसदन में अनंतानि संसम विदवसी वासना वेवा कर्ण पत्र सेव पटु सफल वेवा दुखर दुर्गु वेवा सांसारिक वसी प्रार्थना करन नित्य मंगल परम सुंदर सान अमृत महानिवेदन निधि सनसेनक एक कुशल पारमितावत वीर सितारन साधु प्रार्थना करो अभिमान सेव सकते दुखी पेलन साथ दुखी नीदेवा बियम पेलन साथ देवा सुन तेरे साथ सुनना देवा सियालू देना सुर पासू सामी Budu saranaviva sad saranaviva sang saranaviva मैं तुम सारंगाय मेवा अभिवादन सिरेश्वरीचमता पचायु चत्तारु धम्मा वन्दन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सत्य संपत्ति मेरच अतो निब्बान संपत्ति विनाते समिति
යතු අවදනාට